හරි පුතේ. අද අපි කතා කරන්න යන්නේ ඔයගලන්ගේ A level ප්‍රශ්න පත්‍රයේ MCQ paper එකේ first paper එකේ අහන ප්‍රශ්න කොටසක් සම්බන්ධව. එතකොට මේ ප්‍රශ්න කොටස හැදෙන්නේ LKS 1 ප්‍රමිතය යටතේ. අපි එතනදී කතා කරන අවබෝධ කරගන්න අධ්‍යයනය කරන යම් කරුණු කිහිපයක් එක තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. විශේෂයෙන් කියනවා නම් පුතේ මේ ප්‍රශ්නය ගොඩාක් දුරට දරුවන්ට වැරදෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. සහ මේකේ අවබෝධය පැටලෙන වගේ තියෙන තැන් ගොඩක් තියෙනවා. ගණනය කරද්දී හිතා ගන්න බැරි තැන් තියෙනවා. අනේ ඒ නිසා තමයි මම අද මේක තෝරගත්තේ. පුතේ අපි අද කතා කරන්නේ LKS 1 යටතේ අපෙන් අහන මුළු ආදායම, මුළු වියදම සහ මුළු විස්තීර්ණ ආදායම සම්බන්ධ ගණනය කිරීම අහන ඒ අදාළ කොටස. එතකොට මෙතනදී මේ කොටස් තුනට අමතරව අපෙන් අහන්න පුළුවන් ව්‍යාපාරයේ කාලච්ඡේදයේ ලාභය, බදු පෙරලාභය, ඊළඟට වෙනත් විස්තීර්ණ ආදායම්. එතකොට මේ සියල්ලම අපෙන් අහන්නේ පොඩි ගණනය කිරීමක් දීලා ඒකෙන් අපෙන් අහනවා ව්‍යාපාරයේ මුළු ආදායම ගණනය කරන්න, මුළු වියදම ගණනය කරන්න, මුළු විස්තීර්ණ ආදායම ගණනය කරන්න, ඊළඟට කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයක් අපෙන් අහනවා පුතේ. ඉතින් මේක අපිට පැටලෙන්නේ නැතුව හරියටම කරගන්න තමයි මම මේකේ පොඩි තියරි කොටසත් එක්ක අපෙන් 2019 ප්‍රශ්න පත්‍රයේ මේ සම්බන්ධව අහලා තිබ්බ ප්‍රශ්නය මම ඔයගොල්ලොත් එක්ක අද බෙදාගන්නේ. හරි. මුලින්ම මම මෙතන පොඩි නෝට් එකක් දාලා තියෙනවා. එතකොට මම මෙතන දාලා තියෙනවා අපේ ලාභ ප්‍රකාශයේ හෙවත් ආදායම් ප්‍රකාශයේ ආකෘතිය. එතකොට මේ ආකෘතිය සමාගමක් සම්බන්ධ වෙන ආකෘතියක්. එතකොට ඔයගලන් දන්නවා ඇති විකුණු වලින් අඩු කරන විකුණු භාණ්ඩ පිරිවැය එතනදී දල ලාභය හැදෙනවා. ඒකට වෙනත් ආදායම් එකතු කරනවා. ඊළඟට අපි දන්නවා පුතේ අපේ වියදම් වර්ගීකරණය වෙනවා ප්‍රධාන කොටස් 4කින්. විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. හරිද? එතකොට මෙන්න මේ අගෙන් මේ සියලුම වියදම් ටික අඩු කරාම අපිට එතනදී එනවා බදු පෙරලාභය. ඊළඟට පුතේ වසරට අදාළ ආදායම් බද්ද බදු පෙරලාභයෙන් අඩු කරාම අපිට එතනදී ගණනය කරගන්න පුළුවන් ව්‍යාපාරයේ කාලච්ඡේදයේ ලාභය. ඒකට අපි එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායම්. කාලච්ඡේදයේ ලාභය අපි තව විදියකට හඳුන්වනවා බදු පසු ලාභය. එතකොට බදු පසු ලාභයයි මේ වෙනත් විස්තීර්ණ ආදායමයි එකතු වුණාම තමයි පුතේ මුළු විස්තීර්ණ ආදායම හැදෙන්නේ. එතකොට මේ ආකෘතිය මම දීලා තියෙන දැනටමත් ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඊළඟට මම මෙතන පොඩි නිර්වචන දෙකක් දීලා තියෙනවා මුළු ආදායම සම්බන්ධවයි මුළු වියදම සම්බන්ධවයි. එතකොට මෙතනදී කියනවා ලාභ ප්‍රකාශයේ ධනවන සියල්ලම මුළු ආදායම ලෙස සලකන්න කියලා. ඊළඟට වරහන් තුල මම දීලා තියෙනවා වියදම් අඩුවීමද ඇතුළත්ව. පුතේ වියදමක් අඩු වෙනවා කියන්නේ තව විදියකට ඒක බලපානවනේ ආදායමක් හා සමානව. තමන්ගේ ගෙදර වියදම් අඩු වෙනවා කියන්නේ ඒක ඇත්තටම ආදායමකට සමාන කරගන්න පුළුවන් අපිට. එතකොට ඒ කියන්නේ අපිට ධන වන අවස්ථාවක්. කියන්නේ පොසිටිව් පැත්තක් තමයි තියෙන වියදම් අඩුවීම. ඒ නිසා අපි ඒකට වියදම් අඩුවීමුත් ඇතුළත් කරනවා කියන එක මතක තියාගන්න. ඊළඟට මුළු වියදම කියන්නේ ලාභ ප්‍රකාශයේ ඍණවන සියල්ලම. ඊළඟට මම එතනත් වරහන් තුල දීලා තියෙනවා ආදායම් අඩුවීමද ඇතුළත්ව.
ඒතකොට අනිත් පැත්තට ගත්තොත් ආදායමක් අඩු වෙනවා කියන්නේ පුතේ ඒක නෙගටිව් පැත්තක්නේ. ඒ කියන්නේ අපිට ලැබෙන දේ අඩු වෙනවා කියන්නේ එතනදී අර වියදමකට සමාන වෙන්න පුළුවන් තැන. නෙගටිව් පැත්ත. එතකොට මුළු ආදායම සහ මුළු වියදම සම්බන්ධව මේ විදිහට මම නිර්වචන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක ගොඩාක් අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට මම කතා කරන අපේ ගණනය කිරීමත් එක්ක. ගණනය කිරීම වලට යන්න කලින් මම මෙතන පැහැදිලිව පෙන්නලා තියෙනවා අපි මොනවාද මෙතනදී ගන්නෙ කියලා. ඒ කියන්නේ මුළු ආදායමට අපි මොන විචල්යන්ද තෝරගන්නේ, මුළු වියදමට මොන විචල්යන්ද තෝරගන්නේ කියන එක මම මෙතන පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් මේක මෙහෙම මේ කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. ඒ කියන්නේ අපිට ආකෘතිය අපි දන්නවා නම් අපේ හරි විදියට අධ්‍යයනය කරලා තියෙනවා නම් හරි විදියට තියරි එක අවබෝධ කරගත්තා නම් අපිට මේක පාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? ඒතර මුළු ආදායම විකුණුම් ඒ කියන්නේ අපිට ලැබෙන දේවල් ධනවන සියල්ලම ඒ කියන්නේ ව්‍යාපාරයට එකතු වෙන දේවල් විකුණුම් ධන වෙනත් ආදායම් ඊළඟට ව්‍යාපාරයේ ප්‍රත්‍යාගන ලාභ අර මම කියපු වියදම් අඩු වී. හරිද? එතකොට සාමාන්‍ය මුළු ආදායම ගන්නෙ මේ ආකාරයෙන්. ඊළඟට මුළු වියදම. පුතේ මුළු වියදම ගැන කතා කරොත් මම කියවනේ ලාභ ප්‍රකාශයේ ඍණවන සියල්ලම. තව විදිහකට කිව්වොත් ආදායම් අඩුවීමද ඇතුළත්ව. එතකොට විකුණු භාණ්ඩ පිරිවැය ඒක ඍණවන දෙයක්. විකුණුම් වලින් අඩු කරනවා විකුණු භාණ්ඩ පිරිවැය. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. ඊළඟට ආදායම් බදු. මම ගියොත් ආකෘතියට ඔයගලන්ට පෙනේ ආකෘතියේ මේ බලන්න ආදායම් බදු අඩුවී. මේ අඩු කිරීම දාලා තියෙනවා. එතකොට ආදායම් බදු ඊළඟට ව්‍යාපාරයේ ඇතිවන ප්‍රත්‍යාගන ලාභ. එතකොට මේ සියල්ලම එකතු කරාම තමයි අපිට ව්‍යාපාරයේ මුළු වියදම ගණනය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පුතේ මුළු විස්තීර්ණ ආදායම හැදෙන ක්‍රම දෙකක් මම මෙතන පෙන්නලා තියෙනවා. අපිට මුළු විස්තීර්ණ ආදායම ගන්න පුළුවන් සමස්ත මුළු වියදමෙන් මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරලා. හරිද? ඒ කියන්නේ අපේ සමස්ත අපි අතනදි ගණනය කරන මුළු ආදායමෙන් සහ මුළු වියදම අඩු කරාම මුළු විස්තීර්ණ ආදායම අපිට ගණනය කරගන්න පහසුයි. අපිට තව විදිහකට ගණනය කරගන්න පුළුවන්. ඔයගලන්ට මතක ඇති ඉස්සෙල්ලත් මම ආකෘතිය පැහැදිලි කරද්දි කිව්වා ව්‍යාපාරයේ බදු පසු ලාභය නොහොත් කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු කරලා. එතකොට අපිට එනවා මුළු විස්තීර්ණ ආදායම. එතකොට පුතේ දැන් මේවල අයිතමයන් මම මෙතන පැහැදිලි කරන්නේ. හරිද? මොකද මෙතනදී මම පැහැදිලි කරන්නේ අපෙන් අහන MCQ ප්‍රශ්නයකට අදාළව අපි කොහොමද උත්තරේ ගන්නෙ කියලා. හැබැයි ඒ උත්තරේ ගන්නත් පුතේ මෙතනදී ඔයා දැනගත යුතු වෙනත් තියරි කොටස් තියෙනවා. කියන්නේ ගැළපිලි සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රමිත සම්බන්ධව විශේෂයෙන් LKS 16, LKS 2 ඔය වගේ ප්‍රමිත සියල්ලම සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර මම මෙතනදී සාකච්ඡා කරන්නේ ඒවා ඕගොල්ලෝ දන්නවා කියන මතේ ඉඳගෙන මම මේ ගණනය කිරීම පැහැදිලි කරන එක. මොකද සමහර දරුවන්ට මෙතන තියෙන විශේෂම දේ තමයි පුතේ සමහර දරුවන්ට මේ විශේෂයෙන් මේ මුළු ආදායම මුළු වියදමට ගන්න ඕන අයිතම මොනවාද කියලා හරියටම දන්නේ නැහැ. විශේෂයෙන් මම කතා කරන මේ වියදම් අඩුවීම සලකන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලෝ ඒක ගැන හිතන්නේ නැහැ. හරිද? ඉතින් ඒකයි මම මේ විදිහට සරලවම දුන්නේ.
අපි අපි දැන් ගානකට යමු. හැබැයි ගානකට යන්න කලින් මෙතනදී මට පොඩි දෙයක් පැහැදිලිව කියන්න ඕනේ. හරිද? මෙතනදී මට කියන්න ඕන දේ තමයි පුතේ මේ ගාන ඇතුලේ සමහර ගැළපිලි අපිට කරන්න තියෙනවා. ඉතින් දැන් මම මේ ගැළපිලි ගොඩාක් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හරිද? විශේෂයෙන් ප්‍රත්‍යාගරණය සම්බන්ධ. පළමු වර ප්‍රත්‍යාගරණය, දෙවන වර ප්‍රත්‍යාගරණය. ඉදිරියේදී මම මේ දෙකට අදාළව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට YouTube channel එක හරහා මම ලබා දෙන්නම්. හැබැයි මම මෙතනදී ඒ සම්බන්ධව වැඩිදුර විස්තර ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. හරිද? මම පෙන්නන්නේ මේ ගාන කොහොමද අපි කරන්නේ කියන දේ. හරිද? ඒතර මම මෙතන මේ අරගෙන තියෙන පුතේ 2019 අපෙන් අහපු A level ප්‍රශ්න. හරිද? 2019 A level ප්‍රශ්න. එතකොට මෙතනදී අපෙන් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ප්‍රශ්නාංක 23 සහ ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 23 සහ 24. එතකොට මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කියන දෙයක් තමයි අපිට ගණනය කිරීමේ ප්‍රශ්නයක් තිබ්බම තමන්ගේ පෙර වැඩ සියල්ලම පිළිවෙලට කරගෙන යන්න ඕනි කියලා. විශේෂයෙන් ගාන කියද්දී ඕගොල්ලෝ කියවනකොට අනිවාර්යෙන්ම ඒකට අදාළව පොඩි සමරි එකක් ඕගොල්ලෝ විසින් ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් මොකද අපි ආයේ ගාන කියවන්න බලනවා. එතනදී අපිට ලොකු කාලයක් වැය වෙනවා. අපිට මිස් වෙන්න පුළුවන්. අපි තවත් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි පාර එකපාරම අවබෝධයෙන් කියවන ගමන්ම පොඩි සමරි එකක් හදා ගන්න. හරිද? හරි. එතකොට අපි මෙතනදී කතා කරමු 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සීමිත සාරංග පොද සමාගමට අදාළව සපයන. හරිද? එතකොට පුතේ මෙතන අපේ ගිණුම් වර්ෂය වෙන්නේ මම ඒක ලියා ගන්නවා මොකද අපිට වැදගත්. ගිණුම් වර්ෂය කියන්නේ අපේ ගිණුම් කාලච්ඡේදය අවසන් වෙන්නේ 2019 3.31. අපිට දීලා තියෙනවා පිරිවැටුප. පුතේ පිරිවැටුප කිව්වම බය වෙන්න එපා. විකුණුම් වලට කියන සමාන පදයක් තමයි පිරිවැටුප කියන්නේ. දල ලාභය, පරිපාලන සහ බෙදා හැරීමේ වියදම්, ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය. අතිරික්තයක් කියලා කියන්නේ ලාභයක්. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය. මෝටර් රථ ප්‍රත්‍යාගන අතිරික්තය. එතනදී තියෙන්නේ මෝටර් රථ ප්‍රත්‍යාගන ලාභය. ඒතර අතිරික්තය කියන්නේ ලාභයටමයි, ඌනතාවයක් කියලා කියන්නේ අලාභයට. හරිද? ඔය වචන ගැන අවබෝධයෙන් ඉන්න. මොකද සමහර ඔය සිංහල වචන නිසා ළමයාව පොඩ්ඩක් එහෙ මෙහෙ දුවනවා. හරිද? අපිට හිතා ගන්න බැරි වෙනවා. ඊළඟට අපිට පොඩි අමතර තොරතුරක් දීලා තියෙනවා. වර්ෂය තුලදී ඉඩම් ප්‍රථම වරටද මෝටර් රථ දෙවන වරටද ප්‍රත්‍යාගරණය කරන ලදී. හරිද? එහෙනම් පුතේ මම ඒක ලියා ගන්නවා. මොකද ඒක වැදගත් අපිට. ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරනවා. හරිද? ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය සිද්ධ කරනවා. ඊළඟට මෝටර් රථ දෙවන වර ප්‍රත්‍යාගණනයක්ලු සිදු කරලා තියෙනවා. ඊළඟට කියනවා 2017 3.31 දින ප්‍රථම වරට මෝටර් රථ ප්‍රත්‍යාගණනය කිරීම තුළින් රුපියල් 35,000ක හිඟයක්. ඔන්න හිඟයක් කිව්වම බය වෙන්න එපා. ඌනතාවය හිඟය
අදහස් කරන්නේ අලාභ තත්ත්ව. හරිද? ඒ කියන්නේ මෝටර් රථ මේ අපි ඉන්න ගිණුම් කාලච්ඡේදය දැන් අපි කතා කරන්නේ 2019 3:31 ඉන්න ගිණුම් කාලච්ඡේදයනේ. එතකොට මේ ගිණුම් කාලච්ඡේදයේදී මෝටර් රථේ දෙවන වරට තමයි ප්‍රත්‍යාගරණය සිද්ධ කරන්නේ. හැබැයි ප්‍රථම වර ප්‍රත්‍යාගරණයක් සිදු වෙලා තියෙනවා මේ වෙද්දී 2017 3:31 ගිණුම් කාලච්ඡේදය තුලදී. එතකොට අන්නේ ප්‍රත්‍යාගරණයෙන් ඇති වෙලා තියෙනවා ප්‍රත්‍යාගරණ අලාභයක් නැත්නම් හිඟයක් කීයකද 35000ක හිඟයක් ඇති වෙලා තියෙනවා. හරිද? ඒ නිසා මම එහා පැත්තට යනවා. මෝටර් රථ කියලා මගේ පෙර වැඩවල මම පොඩ්ඩක් ලියා ගන්නවා. එතකොට ඒකේ පළමු වර ප්‍රත්‍යාගරණයට අදාළව එක වෙලා තියෙන්නේ 2017 3:31. මොකද මේවා වැදගත්. හරිද? ගිණුම් කාලච්ඡේදය මේ හැම දෙයක්ම අපිට වැදගත් පුතේ. එතකොට ප්‍රථම වර ප්‍රත්‍යාගරණය තුලින් ඇති වෙලා තියෙනවා ප්‍රත්‍යාගරණ අලාභයක්. ප්‍රත්‍යාගරණ අලාභයක් 35000ක්. කියන්නේ තව විදිහට මේක ඍණාගයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. හරිද? 35000ක එක. ඊළඟට මම ඒක ලියාගත්තා. ඊළඟට මොනවද කියන්නේ? සමාගම සම්පූර්ණයෙන්ම හිමිකම් මගින් මූල්‍ය කර ඇති අතර ආදායම් බදු වලින් නිදහස්. ඒ කියන්නේ පුතේ ආදායම් බදු මේ සමාගම ගෙවන්නේ නැහැ කියන එක. හරිද? එතකොට ආදායම් බදු නැහැ කියන තැන තමයි මේකේ ඉන්නේ. ඒ හින්දා ඔයගලන්ට ඕන නම් ඒකත් නිකන් වාගේ ආදායම් බදු බිඳුවයි කියලා දාගන්න. මොකද හොයන්න ඕනේ නැහැනේ. හරිද? මොකද අපි ගානක ඇතුලේ තියෙන වැදගත් තොරතුරු ටික තමන්නේ බලන්නේ ගාන. එතකොට තමන්ට අවබෝධ වෙන විදියට ඒක හදාගන්න පුතේ. හරිද? මොකද පෙර වැඩේ තමයි විශේෂම දේ. මොකද පෙර වැඩ තුලින් තමයි අපි උත්තරය ගන්නෙ. හරි. ඔන්න මම වැදගත් කරුණු ටික මේ විදියට දාගත්තා. හරිද? හරි. මම මෙතනදී අපෙන් අහන ප්‍රශ්න අංකයට යමු. මුලින්ම අපෙන් අහන්නේ 23 වෙනි ප්‍රශ්නේ මොකද්ද? 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගම විසින් හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම. ඔන්න පුතේ. එහෙනම් ඔයගෙන් අහනවා මුළු ආදායම සහ මුළු වියදම. එහෙනම් පුතේ ඔයාට පුළුවන් මතක නම් හරිද? ඔයාට පුළුවන් ඔයාට මතකයක් තියෙනවා නම් අර මම සමීකරණයක් ආකාරයට පෙන්නපු එක පොඩ්ඩක් ලියා ගන්න. නැත්නම් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක ලියා ගන්නවා. හරිද? එතකොට මුළු ආදායම මම ගත්තේ විකුණුම් ධන වෙනත් ආදායම් ධන ප්‍රත්‍යාගරණ ලාභය ධන වියදම් අඩුවීම. වියදම් අඩුවීම නැත්නම් වියදම් කපා හැරීම. හරිද? හරි. එතකොට අපි යමු ගානට විකුණුම් පිරිවැටුම කියලා දෙන්නේ විකුණුම් දහස් වලින් අගයන් දීලා තියෙන ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා 950යි කියලා මම දාගන්නවා විකුණුම් කියන තැනට.
ඊළඟට කෙලින්ම දල ලාභය දීලා තියෙනවා. වෙනත් ආදායම් සම්බන්ධව මෙතන කිසිම තොරතුරක් නැහැ. මොකද ඊළඟට දීලා තියෙන පරිපාලන සහ බෙදා හැරීමේ වියදම්. ඊළඟට ඉදම් ප්‍රත්‍යාගන අතිරික්ත 150ක් කියලා දීලා තියෙනවා. මම එතෙන්ට එන්නම් ප්‍රත්‍යාගනය සම්බන්ධව. එතකොට වෙනත් ආදායම් මෙතන නැහැ. ප්‍රත්‍යාගන ලාභය ඒකත් ආදායමක් නේ. ලාභයක් කියන්නේ ධන පැත්තක් නේ. ඒ නිසා අපි දන්නවා අපි මෙතනදී ලියාගත්ත පුතේ ඉඩම් ප්‍රථම වරට තමයි ප්‍රත්‍යාගනනය සිද්ධ වෙන්නේ. මේ වර්ෂයේදී මේ අපි ඉන ගිණුම් කාලච්ඡේදය තුල ප්‍රථම වරට තමයි ඉඩම් ප්‍රත්‍යාගනනය සිද්ධ වෙන්නේ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර ප්‍රථම වර ඉඩම් ප්‍රත්‍යාගනනය තුලින් ලාභයක් තමයි ජනනය වෙලා තියෙන්නේ 150ක. මම මේකේ දිත්ව සටහන ලිව්වොත් මම කිව්වා මම ලොකුවට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ මේ වෙලාවේ ප්‍රත්‍යාගන ගැළපිලි සම්බන්ධව. මම මෙතන ඉඩම් වලට අදාළ දිත්ව සටහන ප්‍රත්‍යාගනයට අදාළව ඉඩම් ප්‍රත්‍යාගනනය කිරීමෙන් ලැබිලා තියෙන ලාභයක් පුතේ. ඒ කියන්නේ ඉඩම් වල අගය වැඩි වෙලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඉඩම් ගිණුම හර. ඉඩම් ගිණුම හර. ඒ වගේම තමයි පුතේ ප්‍රත්‍යාගන ලාභය අපි දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ. හරිද? මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා ඇති ඉඩම් ප්‍රත්‍යාගන ලාභය සටහන් කරන්නේ වෙනත් විස්තීර්ණ ආදායම්. බැ මේක තමයි දිත්ව සටහන. එතකොට ඉඩම් ගිණුම හර වෙනවා අපේ අගය වෙන්නේ 150යි. වෙනත් විස්තීර්ණ ආදායම් බැර වෙනවා 150යි. මේ දහස් වලින් මම දාලා තියෙනවා. එහෙනම් පුතේ අපිට පුළුවන් අපේ අතෙන්ට ඉඩම් ප්‍රත්‍යාගන ලාභය 150 මෙතන පෙන්නන්න. හරිද? ඊළඟට වියදම් අඩුවීම. හරිද? පුතේ අපි බලමු වියදම් අඩුවීමක් මෙතනදී සිද්ධ වෙනවද කියලා. හරි. පුතේ මෙතනදී මෝටර් රථය දෙවන වරට තමයි ප්‍රත්‍යාගනය සිද්ධ වෙන්නේ මේ ගිණුම් කාලච්ඡේදය තුල. එතකොට ප්‍රථම වර ප්‍රත්‍යාගනයෙන් මේ වෙද්දී ප්‍රත්‍යාගන අලාභයක් ඇති වෙලා තියෙනවා 35000. එහෙනම් අපිට ප්‍රථම වර ප්‍රත්‍යාගනයයි දෙවන වර ප්‍රත්‍යාගනනයයි සංසන්දනය කරන්න පුළුවන්. හරිද? එතකොට දෙවන වර ප්‍රත්‍යාගනනය තුලින් මෝටර් රථ සම්බන්ධව ඇති වෙලා තියෙන පුතේ ලාභයක්. මෝටර් රථ ප්‍රත්‍යාගන අතිරික්තය 75යි. එහෙනම් ප්‍රථම වර ප්‍රත්‍යාගනයෙන් අලාභ තත්ත්වයක්. හැබැයි දෙවන වර ප්‍රත්‍යාගනයෙන් නැති වෙලා තියෙන්නේ ලාභයක්. කීයකද ලාභයක් කියන්නේ ධන අගයක් 75000. හරිද? 75 කියන්නේ දහස් වලින් අපි මෙතෙන්ට පෙර වැඩේට අපි බිංදු 3 දාලා කතා කරමු. හරිද? එතකොට පුතේ පේනවා ඇති අපි ඉන්නේ මේ ගිණුම් කාලච්ඡේදයේ. එතකොට දෙවන වර ප්‍රත්‍යාගනනයේදී ඇති උනේ ප්‍රත්‍යාගන ලාභය. හැබැයි ප්‍රථම වර ප්‍රත්‍යාගනයෙන් ප්‍රත්‍යාගන අලාභය. එතකොට මේ දෙන්නගේ වැඩි ප්‍රබල කවුද? ප්‍රබල වෙන්නේ පුතේ මෙයා. දෙවන වර ප්‍රත්‍යාගනය. මොකද එයා ලාභයක් එයා උපයලා තියෙන්නේ ඒ ලාභය අලාභය අගයට වඩා වැඩි. ඒතර මෙයා ප්‍රබලයි.
හරිද? එතකොට පුතේ මේ වගේ තැනකදී අපිට පුළුවන් අර අපි හඳුනාගත්ත ප්‍රත්‍යාගන අලාභය ප්‍රථම වර ප්‍රත්‍යාගන අලාභය කපා හරින්න. ඒ වියදම අඩු කරන්න. හරිද? ප්‍රථම වර ප්‍රත්‍යාගන අලාභය කපා හරින්න. හරි අපි එතකොට මේකට අදාළ දිත්ත සටහන ගත්තොත් පුතේ දිත්ත සටහන ගත්තොත් ඉඩම් නෙමෙයි මෝටර් රථ වල අගය වැඩි වෙනවා දෙවන වර ප්‍රත්‍යාගණනය තුලින්. කීයකින්ද? 75000කින්. එතකොට මෝටර් රථ ගිණුම හර 75000. මම මේ දහස් වලින් ලියන්නේ. බිංදු 3 සහිතව ලියන්නේ. ඒක පටලව ගන්න එපා. ඒතර මෝටර් රථයේ අගය 75000කින් වැඩි වෙනවා. මොකද අපි දෙවන වරට ප්‍රත්‍යාගණනය කිරීමෙන් අගය වැඩිවීමක් තමයි සිද්ධ වුනේ. ඒතර ඒක ඒ විදිහට මම ගලපනවා. හැබැයි ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් සිදු වෙලා තියෙනවා. හැබැයි ඒ සිදුවීම තුලින් ඇති වෙලා තියෙන්නේ අලාභ තත්ත්වයක්. එහෙනම් පුතේ මෙයා ප්‍රබල නිසා මේ අලාභය අපිට කපා හරින්න පුළුවන්. ඒ කියන්නේ අපේ වියදම කලින් හඳුනාගත්ත වියදම මේ අවස්ථාවේදී ඒ වියදම අඩු කරගන්න පුළුවන්. ඒකට අපි දන්නා ප්‍රත්‍යාගන අලාභ අපි පෙන්වන්නේ වෙනත් වියදම් වල. එනම් වෙනත් වියදම් වල හඳුනාගත්ත වියදම මේ අවස්ථාවේදී අපි ඉවත් කරගන්නවා, කපා හරිනවා. ඒ නිසා අපි වියදම් අඩුවීම බැර සටහනක් යනවා වෙනත් වියදම් බැර කීයක්ද කපා ගන්නෙ? 35000ම අපිට කපා ගන්න පුළුවන්. මොකද මෙයා ප්‍රබලයි. මෙයාව කවර් කරගත්තා. ඒ වගේ මෙයාගේ ප්‍රබලතාවය කොච්චරද කියනවා නම් පුතේ 35000ත් කපාගෙන තව එතන එයා ඉතුරුත් කරගන්නවා කීයක්ද ඉතුරු කරගන්නේ? එයා ගාව තව 40000ක් ඉතුරු වෙනවා. ලාභ තත්ත්වය. අන්න ඒක අපි දන්නවා ප්‍රත්‍යාගන ලාභයක් 40000 කොහොම වුණත් වෙනත් විස්තීර්ණ ආදායම් වල පෙන්නනවා. වෙනත් විස්තීර්ණ ආදායම් වල 40000ක් බැර කරලා අපි පෙන්නනවා. ඔය විදියට තමයි අපි මේක පෙන්නන්නේ පුතේ. හරිද? එහෙනම් පුතේ ඔයාලට පේනවා ඇති මෙතනදී වියදම් අඩුවීමක් සිද්ධ වුණා. වෙනත් වියදම් බැර 35000යි. එහෙනම් පුතේ වියදම් අඩුවීමක් කියන්නේ අපේ ව්‍යාපාරයට ධන පැත්තක්නේ. වියදමක් අඩු වෙනවා. එහෙනම් අපේ මුළු ආදායම ඇතුලේ මෙන්න මේ 35000 මෙතන පෙන්වන්න ඕන. හරිද? මෙතන පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ ඊට අමතරව නැවත වෙනත් විස්තීර්ණ ආදායම් බැර වුණා. මොකද මෙතන 40000ක ප්‍රත්‍යාගන ලාභ තත්වයක් ඉතුරු වුණා. එහෙනම් අපිට ඒකත් පෙන්වන්න සිද්ධ වෙනවා. මොකද ලාභයක්නේ ආදායමට පෙන්වන්න ඕනේ. නම් මේ තන 40000ක් අපි නැවත ප්‍රත්‍යාගන ලාභ වලට එකතු කරනවා. එහෙනම් දැන් මුළු ආදායම කීයද වෙන්නේ? 950යි 150 ධන 40 ධන 35. එහෙනම් ඔක්කොම එකතු කරාම අපිට එනවා කීයක්ද? දහස් වලින් 1175. 1175. හරිද?
හරි. ප්‍රශ්නයක් නෑනේ. හරිම සරලයි. දැන් මෙතන පුතේ හැබැයි ඕගොල්ලන්ට මේ ගාන කරන්න ඔයගොල්ලන්ට ප්‍රත්‍යාගණය සම්බන්ධ අවබෝධය තියෙන්න ඕනේ. මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මොකද මේ දෙවන වර ප්‍රත්‍යාගණය හරිම සරලයි. මොකද ඒකත් අමාරුයි කියාගෙන තමයි ළමයි ඉන්නේ. ඔක කොටස් 4කින් අපිට ඉගෙන ගන්න හරිම පහසුයි. හරිද? මම මේකේ දැන්ට දිත්‍ර සටහන නිකම් පැහැදිලි කිරීමක් විතරයි කරේ. මේක හරි පැහැදිලි කිරීමක් වෙනම අපි කතා කරමු. ඊළඟට අපෙන් ඒ ප්‍රශ්නෙම අහලා තිබ්බ දෙවැනි කොටස තමයි මුළු වියදම ගණනය කරන්න. මුළු වියදම ගණනය කරන්න. එතකොට මුළු වියදම කියන්නේ පුතේ ලාභ ප්‍රකාශයේ ඍණ වන දේවල් සියල්ලම. හරිද? ඍණ වන සියල්ලම. එහෙනම් පටන් ගන්න වෙන්නේ විකුණු භාණ්ඩ පිරිවැය. එහෙනම් අපි ඒ අයිතම ටික ලියාගමුකෝ. එතකොට පැටලෙන්නේ නැහැනේ විකුණු භාණ්ඩ පිරිවැය. ඊළඟට වියදම් වර්ගීකරණය බෙදා හැරීමේ වියදම්. ඊළඟට පරිපාලන වියදම්. ඊළඟට මූල්‍ය වියදම්. වෙනත් වියදම්. ඊළඟට ආදායම් බදු. ඊළඟට ප්‍රත්‍යාගන අලාභ තත්ත්වයක්. ඔය ටික. හරිද? එතකොට කාලච්ඡේදයට අදාළ. ඔය ටිකනේ. ඔයගලන්ට ආයි ෂුවර් නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා පෙන්නන්නම්. ඉතින් විකුණු භාණ්ඩ පිරිවැය, ධන බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්, ආදායම් බදු සහ ප්‍රත්‍යාගන අලාභ. දැන් අපේ ගාන ඇතුලේ විකුණු භාණ්ඩ පිරිවැය දීලා නැහැ. හැබැයි ඒක හොයාගන්න ලේසි. මොකද ඔයා දන්නවා පුතේ දල ලාභය හැදෙන්නේ විකුණුම් වලින් විකුණු භාණ්ඩ පිරිවැය අඩු කරලා. එහෙනම් පුතේ මෙතන විකුණුම් 950යි දල ලාභය 450යි. හරිද? එතකොට විකුණුම් 950යි ඒකෙන් විකුණු භාණ්ඩ පිරිවැය අඩු කරනවා. එතනදී එනවා දල ලාභය 450. එහෙනම් පුතේ මෙතන කීයද අගය වෙන්න ඕනේ? විකුණු භාණ්ඩ පිරිවැය 500. 500. එහෙනම් විකුණු භාණ්ඩ පිරිවැය 500. ඊළඟට අපි බලමු අපේ ගාන ඇතුලේ පරිපාලන සහ බෙදා හැරීම එකට දීලා තියෙනවා 250. වෙන වෙනම නෙමෙයි එකට දීලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ 250. ඒතර මේ දෙන්නව තමයි අපිට එකට දීලා තියෙන්නේ. මූල්‍ය වියදම් වෙනත් වියදම් ගැන සඳහන් වීමක් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? තව මොනවාද තියෙන්නේ? තව මොනවා හරි තියෙනවද බලන්න. ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය එක අපි ගත්තා. මෝටර රථ ප්‍රත්‍යාගන අතිරික්තයක් අපි මුළු ආදායම හොයද්දී ඒ සම්බන්ධව ගත්තා. මේ කරුණු ටික ගත්තා. අපිට මෙතන කියනවා ආදායම් බදු නිදහස් කියලා. එතකොට ආදායම් බදුත් නැහැනේ පුතේ. එහෙනම් වියදම් තියෙන්නේ ඍණ වන සියල්ල තියෙන්නේ මෙන්න මේ දෙන්න විතර. එහෙනම් ව්‍යාපාරයේ මුළු වියදම කීයද? දහස් වලින් ගත්තොත් 750යි. හරිද? කියන්නේ 7,50,000යි. හරිද? මෙතන 1 මිලියන 1,75,000යි. මේ දහස් වලින් හදන්නේ. එතකොට ඕගලන්ගේ ප්‍රශ්නේ උත්තරේ ගත්තොත් පුතේ මුළු ආදායම 1,175යි මුළු වියදම 750යි. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. හරිම ලේසි. ඊළඟට අපි යමු 24 වෙනි එකට. පුතේ ආගෙන් අහනවා 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම ගණනය කරන්න. හරිද? ඒතර සමාගමේ ලාභය කියන්නේ පුතේ කාලච්ඡේදයේ ලාභය. හරිද? මොකද අවසන් වර්ෂය සඳහා බදු පෙර ලාභය නෙමෙයි බදු පසු ලාභය. කාලච්ඡේදයේ ලාභය. හරිද? එතකොට කොහොමද අපි මේක ගන්න? මේක ගන්න ඔයාට පුළුවන් සරලම විදිය පැටලෙන්නේ නැතුව හරි විදියට ගන්න නම් අපිට පුළුවන් පුතේ අපිට ටක් ගාලා අපේ ආකෘතිය
අපේ ලාභලා ප්‍රකාශ ආකෘතියට අගයන් ටික ආදේශ කරගෙන ගියාම අපිට කිසිම දෙයක් මග ඇරෙන්නේ නැතුව ගාන සරලව ගන්න. බලමු. විකුණු. අපි දන්නවා විකුණු 950යි. විකුණු භාණ්ඩ පිරිවැල. අපි ගත්ත 500යි. එතනදී දල ලාභය හැදෙනවා 450යි. වෙනත් ආදායම් තියනවද? නැහැ. ඊළඟට වෙනත් වියදම් ටික පරිපාලන ඊළඟට බෙදා හැරීම් මූල්‍ය සහ වෙනත්. ඒතර පරිපාලන බෙදා හැරීම් දෙන්නම එකට අපිට දීලා තියෙනවා කීයක්ද දීලා තිබ්බේ කාලච්ඡේදයට අදාළව 250ක් දීලා තියෙනවා. 250. හරිද? හරි. පුතේ ඔයාට මතක ඇති අපේ මෙතන මෝටර් රථ දෙවන වර ප්‍රත්‍යාගණය තුලින් වියදම් අඩුවීමක් පෙන්වුවා 35000. වියදම අඩුවීමක් තමයි අපි පෙන්වුවේ. හරිද? එතකොට පුතේ වියදම් අඩුවීමක් නිසා අපි මෙතන වෙනත් වල ධනව අපි පෙන්වන්න 35000. 35 ධනව පෙන්වනවා. හරිද? මොකද වියදම මෙතන අපි පෙන්වන්නේ වියදම්නේ. හැබැයි මෙතන වෙන්නේ වියදම් අඩුවීම. එතකොට වියදමක් අඩු වෙනවා කියන්නේ ඒක අපි ධනවනේ පෙන්වන්නේ. ඒ නිසා මම ධන 30 35 පෙන්වනවා. ඊළඟට ඊට අමතරව වියදම් ටිකෙන් මේ ටික ඔක්කොම ගියාම අපිට එනවා බදු පෙර ලාභය. ඒකෙන් ආදායම් බද්ද අඩු කරනවා. බදු පසු ලාභය ඒක තමයි පුතේ අපේ කාලච්ඡේදයේ ලාභය වෙන්නේ. අපෙන් අහන උත්තරේ කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය. එතකොට ආදායම් බදු නිදහස් කියලා තිබ්බ. එතකොට බිඳුවයි මුකුත් නැහැ. මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. බිඳුව අවශ්‍ය වෙන්නේ අපිට ඕන ඉරක් ගහන්න. හරිද? හරි. මෙතන අපි ගණනය ගත්තොත් 450න් හරිද? 450න් 250ක් ගියාම එතන එනවා 200ක්. හරිද? 200යි එකට 35ක් එකතු වුණාම 235යි. ආදායම් බදු නැහැ. එතකොට බදු පසු ලාභය නොහොත් කාලච්ඡේදයේ ලාභයත් සමාන වෙනවා කීයටද? 235ට. 235ට. ඊළඟට අපෙන් අහලා තිබ්බේ මේ කොටසම අනිත් ප්‍රශ්න තමයි වෙනත් විස්තීර්ණ ආදායම් ගණනය කරන්න කියලා. එතකොට වෙනත් විස්තීර්ණ ආදායම් වලට යන්නේ ආය අමුතුවෙන් ගණනය කරන්න දෙයක් නැහැ නේ පුතේ. මේ බලන්න අපේ දිත්ව සටහන් මම ලිව්වා වෙනත් විස්තීර්ණ ආදායම් බැර වුණා මෙතන 150යි මෙයාවයි ආයේ මෝටර් රථ දෙවන වර ප්‍රත්‍යාගණය තුලින් එතන ලාභයක් බිහි වුණා 40000ක කියන්නේ 40ක එයාවයි. 150යි 40යි 190යි. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔක්කොම ටික වෙනත් විස්තීර්ණ ආදායම් ඉඩම් වලින් 150යි මෝටර් රථ වලින් 40යි. ඒත් ඔක්කොම කීයද වෙනත් විස්තීර්ණ ආදායම 190. හරිම සරල. හරිද පුතේ මෙතන වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ මේ ප්‍රත්‍යාගණනය සම්බන්ධව නම් ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද මේ ගානේ ඕගලන්ට ඇත්තටම මේ ගාන හදන්න තියෙන ප්‍රත්‍යාගණනයත් එක්ක. දැන් ඔයගොල්ලෝ අවුරුදු කිහිපයක පේපර්ස් ගත්තොත් ඔයගොල්ලෝ බලන්න සාමාන්‍ය මේ ගාන අහලා තියෙනවා හැම අවුරුද්දකම. හරිද? 20 ගණන් වල තමයි අහන්නේ. පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ දැන් අහලා තිබ්බේ 23 24 ප්‍රශ්න මේ වගේ තමයි ඒ ළඟින් යන 24 25 25 26 නැත්නම් ඊට කලින් 18 19 ඔය වගේ ඔය හරියක තමයි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. ඒ නිසා බලන්න එකම දේ
ප්‍රත්‍යාගණය සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සහ ඔයාට මේ තියරි ටික පොඩ්ඩක් වැදගත් වෙයි පහසුවට. වාගේ පහසුව සඳහා. ඒ නිසා ඒක හොඳට කල්පනා කරලා ඔයගොල්ලෝ මේ අවබෝධය ලබා ගන්න. මොකද මේක හරියට කරොත් ඉක්මනටම හදාගන්න පුළුවන් ගානක්. ඉතින් කලබල නොවි හරි අවබෝධයෙන් මේක කරන්න පුතේ. මොකද හරිම සරලයි. මේක අමාරුයි නෙමෙයි ගොඩාක් වෙලාවට දරුවන්ට වැරදෙන තැනක්. ඉතින් වරද්දව ගන්න නැතුව Tamanට ප්‍රත්‍යාගණය සම්බන්ධවත් හොඳ දැනුමක් තියෙනවා නම් මේ ගාන වරදින්න හේතුවක් නැහැ නේ. ඉතින් මට සරල කරලා තමයි මම මේ සමීකරණ ටික සහ මේ අදාළ පොඩි නෝට් එක ඔයගලන්ට දුන්නේ. ඔයගලන්ගේ MCQ මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයගලන්ට පහසුවෙන් උත්තර දෙන්න. එතකොට මම මෙතනදී 2019 ප්‍රශ්නය ඉවර කරා. ඊළඟ මම තව පොඩි වීඩියෝ එකක් ගේන්නම් තව අවුරුදු 2ක ප්‍රශ්න. ඒ දෙකේදී තවත් අවබෝධ වෙයි එක වගේ නේද මේ ප්‍රශ්න යන්නේ මේක අහන්නේ මේ එකම දේ නේද කියන දේ. හරිද? ඉතින් අනිත් වීඩියෝ එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් තව ආපු 2020 මම හිතාගෙන ඉන්නේ ඔයගලන්ට 2021 සහ 2023 කියන පේපර්ස් දෙකේ අහලා තියෙන මේ අදාළ ප්‍රශ්න දෙක ඔයගලන්ට කරලා පෙන්නන්න. ඒකෙන් තවත් අවබෝධ වෙයි මේ කොටස සම්බන්ධව. එහෙනම් පුතේ අදට මම මෙතනින් නතර කරන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.